Welcome to my channel. ඉතින් අද තමයි මගේ දෙවෙනි vlog එක. ඒ කියන්නේ ලොකු vlog එකක් හද යන්නේ. අපි උදෙන් එළියට බැස්සේ මුලින්ම පල්ලියට යන්න. ඔය නම් ඊයේ ගිය පල්ලියක වීඩියෝ එකක් තමයි. අම්මයි තාත්තයි ඉතින් ඉන්නවා. මේ ඔය අද ගිය පල්ලිය චුට්ටයි ඉතින් වීඩියෝ කරන්න පුළුවන් උනේ පල්ලිය ඇතුලේ හින්දා. අපි හොම්ම හිතුවාගත්තා යන්න මියුසියම් එකක් තිබ්බ ගෙවල්. ඒ කියන්නේ මල්ලිදයි ගෙවල් හරියම බලන්න. ඉතින් මල්ලි මට කන්ස්ට්‍රක්ෂන් කියනවා මම මල්ලිගේ පස්සෙන් යනවා ඉතින්. ඕක මල්ලි කියපු විදිහට ස්ට්‍රක්චර් එකක් කාගේ හරි කියන්නේ ෆේමස් කෙනෙක්ගේ. අපි ඊට පස්සේ හිමීට ගියා උඩට. එක්කෙනෙක්ට පොඩි හින්දා අපි දෙන්නටම ටිකට් එකකට එක්කෙනෙක්ට 5යි 6න් 15ට ෆ්‍රී පොඩි අයට ඉතුරු අයට 5යි ලොකු අයට ඒ කියන්නේ සාමාන්‍යයෙන් 35න් උඩ අයට 10යි. ඉතින් ඔහොම අපි බල ගියා. ඔය තියෙන්නේ මුදේ ඉන්න මාළුන්ගේ ස්ට්‍රක්චර්ස් තියෙනවා. ඒ ස්ට්‍රක්චර්ස් තමයි මට ඇම්බැසඩර් ස්ට්‍රක්චර්ස් තිබ්බා. ඒ ස්ට්‍රක්චර්ස් දාන්න මම පුළුවන් තරම් try කරන්නම්. මොකද YouTube එකේ copyright හින්දා දෙන්නේ. ඔය වගේ සර්පයි හිටියම තව ඉස්සරහට යන්න මේ පැත්තෙන් පුළුවන් වුණා. මම ටිකක් ඉතින් බයයි. අර සර්පයිනේ මොන වුණත් අර විද්‍රවස්සේ දාලා හිටියත් සර්පයිමනේ. ඒ හින්දා මං ඉතින් බය වෙ පේනවනේ දොර ළඟත් ලොකු සර්පෙක් තියෙනවා. මල්ලි මට කියනවා මා බය කරන්න. ඉතින් එතෙන්ට ගිහලා ඒ නම්ම මට කියනවා ඉතින්. ඔය ඉන්නේ ලොකු ඉබ්බෝ. අපේ ළඟ කැස්බෑවෝ ඉබ්බෝ දෙකොල්ලම ස්ට්‍රක්චර්ස් මේවසෙයි. කියන්නේ කුරුල්ලන්ගේ හෝ මැරිච්ච සතාගෙන් අරගෙන හදලා ඒවා මැටි වලට අලවනවා. පිහාටෝ ඒ වගේ දේවල්. ඉතින් ඔතන ඉන්නවා ගෝන්නු ඉපොපොටේමස්ලා. අපි හිතනවානේ ගෝන්නු කියන්නේ අනේ මේ චූටි සතු කියලා නෑ. ගෝන්නු කියන්නේ හරිම ලොකුයි. ළඟට ඔතන ඉන්නේ චීටලා ඉන්නවා. එතකොට ටයිගර්ස්ලා ඉන්නවා. ඒ වගේ සත්තු හිටියා. මූ හිටියා. ඊට පස්සේ අනේ හරි කියුට් අර ඉන්නේ සත්තුවත් වල එහෙම තියෙනවා. ඉතින් අපිට කන්ස්ට්‍රක්ෂන් ගහලා තියෙනවා. හරිම ලේසි ඉක්මනට ඉස්සරහට යන්න. ඉතින් ඔයාලා බලන්නකෝ වීඩියෝ එක. වැඩි කතා බහ ඕනේ. මෙතන තියෙන්නේ මූදු කැස්බෑවන්ගේ කියන්නේ ඉස්සරම කාලේ ඉඳන් තියෙන ස්ට්‍රක්චර්ස් යාර හදලා හරි ලස්සනට දාලා තියෙනවා. ඔතන තියෙන අර පණ පිටින් ඉන්න අර අපිට උගන්වන පැරමීසියම් ඇමීබා ඒ වගේ කියලා අර ලෝකේ පටන් ගන්නෙම තිබ්බේ ඒ වගේ සත්තුන්ගේ මේවත් දාලා තිබ්බා. ඉතින් හොඳම වටිනාකම කියන්නේ ඒව ගහලා ඒ වගේ නම් ගහලා ඒව මොන රටේද එහෙමත් ගහලා තිබ්බා. ඉතින් අපි හොම ඉස්සරහට ගියා. මල්ලි නම් මාව දාලා ඉස්සරහටත් යනවා. කොහොම හරි ඔහොම යද්දී අපි ඊළඟට ආවේ නම් මං හිතන විදිහට කක්කුට්ටෝ සෙට් එකක් ඉන්න දිහාවට තමයි අපි ඊළඟට ඇවිල්ලා ආවේ. ඉතින් කක්කුට්ටෝ ගෝනුස්සෝ අපි ලංකාවේ අර ගෝනුස්සෝ කක්කුට්ටෝ පොකිරිස්සෝ ඒ වගේ ওই චයිනා වලින් ගෙන ආපු අය ළඟට ඔය ඉන්නේ චුටි ස්පයිඩර්ස්ලා චූටි මයිගෙන් ඉඳන් ලොකු මයි වෙනකන් ඉන්නවා. ඉතින් මම ඒවා හරියට වීඩියෝ කරගන්න බැරුව ගියා. මොකද හැමතැනම කැමරාස් තියෙනවා. ඉතින් ඒවත් මොනවට වඩා වීඩියෝ කරනවා කියලා තේරෙනොත් ඔය මම පේන්නේ හැකරැල්ලෙක්. ඔන්න බලන්න මගේ ඇඟිල්ල සයිස් එකයි හැකරැල්ලගේ සයිස් එකයි කැම් එකට හරියට එක පේන්නේ. උනට ඒ මගේ අතටත් වඩා ලොකුයි. ඒ තරමට ඒ හැකරැල්ල ලොකුයි. ඊළඟට තන හිටියා එක ස්පයිඩර්ස්ලා. ඔය නම් දන්නේ මල්ලි කියපු විදිහට මොකද්ද ඔය ගෝනුස්සෝ. විස ගෝනුස්සෝ දෙන්නේද කොහෙද එතන සැහැණ විස ගෝනුස්සෝ දෙන්නේ. ළඟට ඔය කියන්නේ ඒ වගේ අර ෆොටෝස් නමන ෆ්‍රේම්ස් ගහලා තිබ්බා. ඉතින් ඔය තියෙන්නේ අපේ ගෙවල් වල කොයි තැන්වලද ඒ කියන්නේ කුරුමිනියෝ සත්තු ඉන්න පුළුවන් කියලා තමයි ගහලා තියෙන්නේ. අපේ වොෂ්රූම් එකේ අපේ ගෙදරට යන තැන ඉඳන් කොහමද තියෙන්නේ කියලා. ඉතින් ඒක මම හිතනවා ඒවත් වැදගත් වෙයි කියලා ගෙදරකදී මම ඉතින් එතනට ගිහලා ඒව ටික බැලුවා. ඊළඟට ඔය තියෙන චුටි කුරුමිනියෝ පේනවා ඇතිනේ. ඉතින් චුට්ටක් අමාරු වීඩියෝ කරගන්න. ඉතින් ඔතන හිටියා බටර්ෆ්ලයිස්ලා කුරුමිනියෝ ಜಾති ඉන්නවා කුරුමිනියෝ. එයාසේ රෝස පාට කුරුමිනියද කියලා බලද්දී නෑ වූල් එකක් ඒක අස්සර නිකන් අර කුරුමිනියවගේ සේෆ් එකට දාලා තියෙන්නේ. අර දැන් පේනවනේ යාලගේ තින් භාවයේ එහෙම ගොඩක් තියෙනවා. එක කුරුමිනියෝ ඉන්න මට නම් දන්නේ නැහැ. විද්‍යාත්මක නම් තිබ්බේ. ඒක කියා ගන්නත් අමාරු ඉතාලි භාෂාවෙන් ළමයි. මේ ඉතාලි මියුසියම් වල ඉතාලි භාෂාවෙන් ගහලා තියෙනවා. ඉංග්‍රීසි වලත් සමහර ඒ වගේ තියෙන සමහර ඒවා ගැන නැහැ.
ඊට පස්සේ මම වීඩියෝ එක ඔහොම පාස් කරගෙන ඉස්සරහට ගියාට පස්සේ මට ආයෙ මතක් වුණා ලංකාවේ අපේ 6 වසරේද කොහෙද මේ තනකොළ පෙත්ත නෙමෙයි අර තනකොළ වගේ ඉන්න අර ඒ සතා හිටියා. ඉතින් කොහොම හරි එයා පහු කරා මම. ඊට පස්සේ මම ලිව්වා මේ ඉන්නේ අක්කේ මෙහෙම කෙනා කියලා. ඊට පස්සේ මම ටග් ගාලා ගියා එතෙන්ට ඒක බලනවද කියලා ආයෙ හැරිලා ටග් ගාලා ගියා. ඊට පස්සේ තමයි මම හොඳට වීඩියෝ කරගත්තේ. ඔය ඉන්නේ කොළයා. අන්න තනකොළ පෙත්ත නෙමෙයි කොළයා. ඔය කොළේ වර්ග අර තියෙන ලංකාවේ පොතේ ඉන්නේ කොළයා. ඉතින් මං හිතනවා මේක ස්කූල් ළමයිට ගොඩක් වැදගත් වෙයි කියලා. මේක ගොඩක් වටින ස්කූල් ළමයිට තමයි. ඉතින් ඔයාලා බලන් යන්නකෝ. ඉතින් ඔය තියෙන විදිහට ඔය අර පැරසයිට්ස්ලාම තමයි ඔය එක පැරසයිට්ස්ලා මොකද ඉන්නේ ඒවා ලස්සනට වීදුරු වල දාලා තියෙන හින්දා ඉතින් එතනට පොඩ ඇස් ගිහින් නවතිනවා. ඉතින් ඔය ඉන්නේ මොනවාද බූවල්ෙක් කියන්නේ ඉස්සර කාලේ ජීවත් වෙන බූවල්ලා දැන් ජීවත් වෙනවා. ඒගොල්ලෝ එතන ඉන්නේ මේ බූවල්ලෝ ඔය මගේ ආසම සෙක්ෂන් එකක් තමයි. ඉතින් අපි ඔය ලංකාවේ හැමතැනම දාලා තියෙන ඔය එක සිප්පි කටුව නම් මනම් වගේ සීෂල්ස් එහෙ හැමතැනම තියෙනවා. ඒ කියන්නේ ඔය බලන්න මෙහෙ සීෂල්ස් ගොඩක් ගණන්. ඒ කියන්නේ වටිනවා. අපි ලංකාවේ නම් මුදෙට ගියා එහෙම කතාව. ඉතින් ළමයි මේ vlog එකේ ක්ලිප් එක ගොඩක් දිග හින්දා මම තව vlog එකකින් එන්නම්. එහෙනම් bye. අපි ආයෙත් අලුත් vlog එකකින් මුණ ගැහෙමු. ඒ කියන්නේ මේකේ part 2 එකකින් මුණ ගැහෙමු. bye bye.